හෙල්ලෝ ඔන්න ඉතින් අද මම බස් රේස් යන්න හදන්නේ. බස් රේස් ඩ්‍රයිවිං සිමියුලේටර් බස් රේස්. මම මේ වෑන් එක ගත්තා. ඒක අරන් දැම්මා එහෙනකල්. අපි අද බස් රේස් එක යමු රත්නපුරේ යමු. සුපුරුදු මතකය අලුත් උනා. ඔන්නෝක තමයි ඉතින් එපා වෙන්නේ. ඇඩ් යනවා. සුපුරුදු මතකය අලුත් උනා. හරි පටන් ගමු. මට බස් එක එලවන්න මෙන්න මේක ඕනේ. හරි ඉතින් තාම ඉතින් 40 යන්නේ. මේක වැඩි පිකප් නෑ. අයියේ යමු. ඕවා ඉතින් අදේ තමයි. මම තමයි එක. මේ මාත් එක බස් රේස් යන්නේ. ඔන්න දෙවෙනියම පාස් කරා. විදිල්ලක් තමයි දෙන්නේ ඉතින්. විදිමු. මේ අනිත් බසුත් බලාගෙන ඉන්නේ මන් දිහා. මම දිනන හැටි බලන්න. හයියෙන් යමු. හයියෙන් අන්න පළවෙනි යනවා. හයියෙන් යමුකෝ. හයියෙන් මම මේ රේස් කරන්න නැතුව යන්නේ. ඔන්න ඉතින් නගරේ ඔන්න ඔක තමයි මට අවුල් යන්නේ ඉතින්. ඔන්න ඔය තැන තමයි මට අවුල් යන්නේ. අර මේ පාර අවුලක් උන්නේ නැහැ. ඔහොම යමු. ආය විදිල්ලා තියෙන ආය නගර මුකුත් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ හම්බෙන්නේ වෙලක්. වෙලේ තියෙන්නේ හරි පටුම පාර. ඔන්න ඔය තියෙන බඩු. ඕකේ හරියට එලවන්න ඕනේ. ඕකේ සමහරක් තැන්වල මම බ්‍රේක් ගන්න වැඩි. බ්‍රේක් ගහද්දී අරුන් පාස් ගන්න ඉඩ තියෙනවා. හයිය යමු හයියන්. ඔන්න ඔය තැන් තමයි. ඔන්න ඔය තැන් තමයි මම පරදින්නේ. හයිය යද්දී වංගු හරවන්න බෑ. පාරේ මැද බලයම්. පාරේ මැද. රොමියම්. දැන් රෑ වෙනවා. මේකයි ලයිට් එක ගහද මොකද රෑ වුණා මට ආයේ ලයිට් ඔන් කර එන්ඩ්. හරි. රුපියල් 1000ක්. දැන් කලින් 3700 තිබ්බේ දැන් 4700 වුණා. එහෙනම් අපි තව රේස් එකක් යන්. තව රේස් එකක් යන්. අපි ගෑරේජ් එකට ඉස්සෙල්ලා යමු. මේ බස් එක චුට්ටක් වෙනස් කරගන්නවා. අලු රෙජිනයන් මෙතන ඔන්නක දාගමු. මෙතන මේක දාගමු. මොකද ලස්සන. මෙහෙම දාගමු. ඊට පස්සේ මේ සයිඩ් ටිකේ එහෙම දාගමු. ඔහොම ලස්සනයි ඉස්සරහ පැත්ත.
ඒකමයි තියෙන්නේ. මේක ලස්සන. අන්තිමේ චුට්ට වෙනස්කම් ටිකක් තියෙනවා. හෝන් ටික මේ තියෙන මගේ වෑන් එක. තව රේස් එකක් අපි යමු ගාල්ලේ. දැනුත් ඉතින් විදිල්ලක් තියෙන්නේ. ප්ලේයර් දෙක යනවා. ඌවත් පාස් කොරා. දැන් තියෙන්නේ ටාකට් එක. දෙකත් දෙක නෙමෙයි සෝෂල්. දෙක එකත් යනවා. මට පාර වෙන්නේ. ඌවත් පාස් කරා. දැන් හිමීට යන්න නිව්ටල් එකේ. මේ ඔන්නෝගනේ මට ප්‍රශ්නේ තියෙන්නේ. අයියෙන් ගියාම කන්ට්‍රෝල් නැහැ. ටක් තව අයියෙන් ගියා. දැන් තියෙන නගරය වංගු වැඩි. මේකේ නම් ඉතර වංගු නෑ වගේ මට පේන්නේ. ඔය කියලා මගේ ලොකු වංගුවක් හම්බුණා. කෙලින් පාරනේ මෙච්චරලා තිබ්බේ. දැන් අරුම පාස් කරන්නේ. දැන් අරුම පාස් කරන්නේ. අපරාධ බ්‍රේක් එක. තව ලීඩ් එක තියාගන්න තිබ්බේ. කොන්දක් නේද තියෙන්නේ? මං ඇත්තට කිව්ව මේ ගාල්ල පාර ඇවිල්ලා නැහැ. මේකත් දින්නොත් ඉතින් දැන් කලින් 4700 නේ තිබ්බේ. ඊට පස්සේ 5700. මල්ලා කලින් මේකේද මන් දන්නේ කොහමද ට්‍රීවිල් එකක් තිබ්බා. අන්න එන්න. හරි ගියා. You win. 5700යි.